අහස පොළවට කඩා වැටෙන්නාක් මෙන් එද හෙළන මහා ධාරානිපාත වර්ෂාව මුළු පළාතම අඳුරු මූසල ස්වභාවයකින් වසාගෙන තිබුණි. වේලාව උදෑසන 10 පසු වී තිබුණද පරිසරය දිස් වූයේ රාත්‍රී කාලයක් මෙනි. කවිඳු තම කාමරේ ජනේලයේ වීදුරුවට එබීගෙන බොඳ වී ගිය වීදුරුව තුලින් පිටත බලා සිටියේය. විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙකු වූ ඔහු නිවාඩුවට ගෙදර පැමිණ සිටියේ විවේකයක් බලාපොරොත්තු වෙනි. නමුත් ස්වභාව ධර්මයා ඊට ඉඩක් ලබා දෙන පාටක් පෙනෙන්නට නොතිබුණි. පුතේ අර ගේට්ටුව ගාව කවුද කෙනෙක් ඉන්නා වගේ. මේ මහවැස්සේ කුරිය එකින්ද කොහෙද? පොඩ්ඩක් ගිහින් බලන්න. කුස්සියේ සිට අම්මගේ හඬ ඇසුනි. කවිඳු කළු කුඩයත් ඉහලාගෙන වත්ත පහලට දිව ගියේය. ගේට්ටුව අසල සිටියේ හොඳටම තෙතබරත වූ තරුණයෙකි. ඔහු අතේ ප්ලාස්ටික් ආවරණයකින් ඔතන ලද කුඩා පාර්සලයක් විය. සර් මේක අල්ලුපු ගෙදර දිල්හානි මිස්ගේ පාර්සල් එකක්. ගේට්ටුවට යතුරු දාලා. බෙල් කළාට කවුරුත් නෑ. කෝල් ගන්නත් සිග්නල් නෑ මේ වැස්ස නිසා. මේක මේ ගෙදරින් තියාගන්න පුළුවන්ද? මට තව ඩිලිවරි වගේක් තියෙනවා යන්න. දිල්හානි නැන්දා. කවිඳුගේ සිතට නැගුණේ නුපුරුදු හැඟීමකි. ඇය අසල්වැසි නිවසේ තනිව වාසය කරන සැමියා විදෙස්ගත වූ කාන්තාවකි. වයසින් 38ක් පමණ වුවද ඇය තුල තිබුණේ වයසට වඩා ලාබාල පෙනුමකි. නමුත් අගේ දැස් තුල නිතරම සැඟවුණු හුදකලා බවක් කවිඳු දැක තිබුණි. හරි මට දෙන්න. රෑ වෙලා ආවම මම ගිහින් දෙන්නම්. කවිඳු පාර්සලේ බාරගෙන නැවත ගෙට දිව ගියේය. රාත්‍රිය උදාවන විට වැස්ස අඩුවනවා වෙනුවට තවත් දැඩි විය. වරින් වර අහස දෙදරවාගෙන පුපුරා යන අකුණු හඬ ඒ හුදකලා රාත්‍රිය තවත් බියකරු කළේය. රාත්‍රී 8 පමණ වන විට දිල්හානි නැන්දාගේ නිවසේ සාලයේ විදුලි බුබුල දැල්වී ඇති බව කවිඳු දුටුවේය. අම්මේ මම අර පාර්සලේ දීලා ඉන්නම්. පවුනේ සමහර විට හදිසි එකක් වෙන්න ඇති. කවිඳු අම්මාට කියා නැවතත් කුඩේ රැගෙන ඝන අඳුරේම එහා වත්තට රිංගුවේය. ඔහු දිල්හානිගේ ප්‍රධාන දොරටුව අසලට ගොස් සීනුව නාද කළේය. ඇතුළතින් කිසිදු ප්‍රතිචාරයක් නැත. සුළඟේ හඬ පමණක් ඇසෙයි. දෙවන වරටත් සීනුව නාද කරන විට දොරේ අගුල ලිහන හඬක් ඇසුනි. දොර විවර වූයේ ඊතා සෙමිනි. හරියට ඇතුලේ සිටින කෙනා බියෙන් පසුවන්නක් මෙනි. දොර විවර වීමත් සමග කමින්දු දුටුවේ දිල්හානිවය. ඇය රාත්‍රියට අඳිම සැහැල්ලු ඇඳුමකින් සැරසී සිටියාය. ඇගේ දැස්වල තිබුණේ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් බියකි. ඇය දෑත් පපුවට තද කරගෙන හැකිලී ගොස් සිටි ආකාරය කමින්දුගේ සිතේ ඇති කළේ ආරක්ෂාකාරී හැඟීමකි. කවින්දු පුතා? ඇය ගෙහෙන හඬින් ඇසුවාය. නැන්දේ මේ පාර්සල් එක උදේ ආවා. නැන්ද හිතියේ නැති නිසා මම ගත්තේ. මේක දෙන්න ආවේ. දිල්හානි පාර්සලේ ගැන නොසිතාම වටපිට බැලුවේ දැඩි විමසිල්ලකිනි. පුතේ මට හරි බයයි. මම අද හවස ගෙදර එනකොටත් වත්ත පහල කවුරු හරි දුවනවා වගේ ඡායාවක් දැක්කා. දැන් ටිකකට කලිනුත් ගේ වටේ අඩි සද්දයක් ඇහුණා. මේන් ස්විච් එක ළඟ කවුරු හරි ඉන්නවා වගේ දැනුණා. මහා වැස්සත් ඇය තනිවම සිටින බවත් කවිඳුට සිහිවිය. බය වෙන්න එපා නැන්දේ. මම ඉන්නවනේ. මම බලන්න. සමහර විට බලලෙක් වෙන්න ඇති. කවිඳු කුඩේ පසෙක දමා ගෙට ගොඩ විය. ඔහු ගෙට ඇතුළු වූ වහාම දිල්හානි ඉක්මනින් දොර වසා දමා අගුළු දමුවාය. ඇය කොතරම් බිය වී සිටියද කියතොත් ඇය නොදැනුවත්වම කවිඳුට මඳක් සමීප වූවාය. ඒ මොහොතේ ඇගේ සිරුරෙන් වහනේ වූ සියුම් සුවඳත් පිටතින් හමන සීතල සුළඟත් කවිඳුගේ සිත අමුතුම මානයකට රැගෙන ගියේය. කවිඳු ඒව සාලේ සෝෆා එකේ වාඩි කරවා නැන්දේ මෙතනින් ඉන්න මම ඉක්මනට බලලා එන්නම් යයි පවසා කුස්සිය සහ පහතමාලේ කාමර පරීක්ෂා කළේය. සැක කටයුතු කිසිවක් නොවිය. නැන්දේ පහල නම් කවුරුත් නැහැ. මේ වැස්සට කවුරු එන්නද? එම වචන කවිඳුගේ මුවින් පිටවෙනවත් සමගම උඩුමහලෙන් ඩෝංගා විශාල ශබ්දයක් ඇසුනි. මුළු නිවසම දෙදරවාගේ එම ශබ්දයත් සමග දිල්හානි
කෑ ගසාගෙන විත් කවින්දු ගියා තේල්ලුණාය. අම්මෝ කවින්දු පුතේ අන්න උඩ කවුරු හරි ඉන්නවා. ඇය වෙවුලමින් කීවාය. බය වෙන්න එපා. යමු අපි ගිහින් බලමු. මම ඉන්නවනේ. කවින්දු එගේ බිය දුරුචිරීමට උත්සාහ කළද ඔහුගේ සිතේද කුඩා දෙගිඩියාවක් ඇතිවිය. නමුත් තමා ඉදිරියේ බියෙන් ගැහෙන මේ ගැහණියට ආරක්ෂාව දීම තම වගකීමක් ලෙස ඔහුට දැනිනි. ඔහු ඇයවද තම ආරක්ෂාවට මෙදි කරගෙන පඩිපෙළ නැගගෙන උඩුමහලට ගියේය. ශබ්දය ආවේ කෙළවරේ කාමරේනි. මේ කාමරේ තමයි දිල්හානි කවින්දුගේ අත තදින් අල්ලා ගත්තාය. ඔවුන් දෙතනම කාමරයට එබී බැලූහ. සිදුවී තිබුණේ ප්‍රචණ්ඩ සුළඟේ වේගයේ වැඩිවීම නිසා ජනේලයේ අගුල කැඩි ජනේලයේ වේගෙන් බිත්තිය වදිමින් විවෘත වීමයි. මහ වැස්සක් ජනේලයෙන් කාමරය ඇතුළට ගලා එමින් තිබුණි. අයියෝ මගේ කාමරේ තෙමනවා. ඉක්මනට එන්න නැන්දේ. අපි මේක වහමු. කවින්දු ජනේලයේ අල්ලා ගැනීමට ඉදිරියට පැන්නේය. සුළඟ කොතරම් සැරද කියතොත් ජනේලයේ වසා ගැනීම තනිවම කල නොහැකි විය. දිල්හානිද ඔහුගේ සහායට පැමිණියාය. වැහි වතුර පාර ඔවුන් දෙදෙනාම නහවමින් කාමරය පුරා විහිද ගියේය. තද කරන්න නැන්දේ තව හයියෙන්. දෙදෙනාම එකිනෙකාට ශක්තිය දෙමින් මුළු වෙර යොදා ජනේලය තද කළහ. දෙඩි පරිශ්‍රමයකින් පසු ජනේලය වසා අගුල දැමීමට කවින්දු සමත් විය. ජනේලය වැසූ වහාම දෙදෙනාම හති දමමින් තෙත බිම මතම වාඩි වූහ. කාමරය පුරා අඳුරු එළියක් පැතිර තිබුණි. වැස්සට තෙමී ගිය ඇඳුම් නිසා දෙදෙනාටම දැඩි සීතලක් දැනෙමින් තිබුණි. දිල්හානිගේ මුහුණ පුරා වැහි බින්දු ගලා යමින් තිබූ අතර ඇය සීතල නිසා ගැහැමින් සිටියාය. කවින්දු ඇය දෙස බැලුවේය. ඒ බැල්ම තුල තිබුණේ රාගයක් නොව එකිනෙකා ගැන ඇති වූ ගැඹුරු මානුෂීය බැඳීමකි. මේ මොහොතේ ලෝකයෙන්ම වෙන්වි මේ කුඩා කාමරය තුල ඔවුන් දෙදෙනා පමණක් තනි වී ඇති බව ඔවුන්ට දැනිනි. පුතා හොඬටම තෙමුණා නේද? ඇය වෙවුලන හඬින් එසුවාය. නැන්දට හිතලයි. කවින්දු ඇගේ දැස් දෙසම බලාගෙන කීවේ. වචන වලින් නුකීවත් ඒ දැස් හුවමාරුව තුල මම ඔයා ළඟ ඉන්නව යන පණිවිඩය හුවමාරු විය. අපි පහලට යමු පුතේ. මම තුවා දෙකක් අරන් එන්නම්. පුතාට සීතල ඇති. මම රස්නෙට කෝපි එකක් හදන්නම්. දිල්හානි නැගිට පහලට ගියාය. කවින්දුද ඇය පසුපසින් කුස්සියට ගියේය. ඇය ගෑස් ලිප දල්වා වතුර කේතලයක් තෙබුවාය. ඇය තවමත් ගැහෙමින් සිටියාය. බිය සහ සීතල ඊට හේතු විය. කබඩ් එකෙන් වීදුරු දෙකක් ගැනීමට යද්දී එගේ ඇත වෙවුලීම නිසා එක් වීදුරුවක් ලිස්සා බිම වැටුණි. චිරිස් හඬින් වීදුරුව කුඩුපට්ටම් විය. අයියෝ කියමින් ඇය ඒ අහුලන්නට පහත්වනවත් සමගම ආයි අම්මේ යයි ඇයට කෑගැසුනි. එක් වීදුරු කැබැල්ලක් ඇගේ පයේ වැදී රතු පාට ලේ බින්දු සුදු පාට ටයිල් පොළව මත වැටෙන්නට විය. කවින්දු වහාම ඇය වෙත දිව ගියේය. කකුල තියන්න එපා නැන්දේ. වීදුරු කෑලි ඇනේ. ඔහු කිසිත් නොසිතාම ඇයව ඔසවාගෙන විත් සාලේ සෝෆා එක මත තැඹුවේය. කොහෙද ෆස්ට් ඒඩ් බොක්ස් එක තියෙන්නේ? අර ටීවී ස්ටෑන්ඩ් එකේ ලාච්චුවේ පුටේ. කවින්දු බෙහෙත් සහ පුළුන් රැගෙන ඇගේ පාමුල බිම වාඩි විය. ඔහු ඊතා ප්‍රවේශමින් ඇගේ පාදයේ තිබූ වීදුරු කැබැල්ල ඉවත් කර ලේපිස දමන්නට විය. රිදෙනවද නැන්දේ? ඔහු අගේ මුහුණ දෙස බලා මෘදු ලෙස ඇසුවේය. ටිකක් දැවිල්ලයි පුතේ. ඔහු බෙහෙත් දමන අතරතුර ඇය වේදනාව ඉවසා ගැනීමට දෑස් පියාගෙන සිටියාය. කවින්දු බෙහෙත් දමා ප්ලාස්ටරයක් ඇලවූ පසු ඇය සැනසීමට මෙන් අගේ පාදයේ අසලින් මෘදු ලෙස අත තැබුවේය. මේ සත්කාරය තුල තිබුණේ විශ්වාසයයි. වසර ගණනාවක් තිස්සේ තනිවම දුක් විඳි ඇයට කවින්දුගේ මේ ආදරණීය රැකවරණිය මහත් අස්වැසිල්ලක් විය. ඇය කෘතවේදීව කවින්දුගේ හිස පිරිමැද්දාය. පුතා හරිම හොඳයි. පුතා වෙලාවට හිටී නැත්නම් අද මම මැරෙනව බයේ. කවින්දුට පුළුවන්ද අද රෑ මගේ ආරක්ෂාවට නවතින්න? මට තනියම ඉන්න බයයි පුතේ. ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කවින්දුට හිතක් තිබුණේ නැත. ඔහු ඇගේ ආරක්ෂකයා වීමට තීරණය කළේය. වැස්ස පායන පාටක් නැත. වේලාව රාත්‍රී 11 පසු වී තිබුණි. කවින්දු සහ දිල්හානි සාලේ වාඩි වී
උණුසුම් කෝපි බොමින් සිටියහ. පිටතින් නැසෙන අකුණු හඬවල් නිසා දිල්හානි සිටියේ කවිඳුට බොහෝ ආසන්නව වාඩි වීගෙනය. නිහඬතාවය බිඳ දැමීමට මෙන් එය පැරණි ඡායාරූප ඇල්බමයක් රැගෙනවිත් කවිඳුට පෙන්වන්නට වූයාය. මේ බලන්න පුතේ, මේ අපි බැදපු අලුත ගත්ත ඒවා. එයා ඩුබයි ගියේ බෙන්දලා මාස 3ෙන්. අවුරුද්දකට සැරයක් එන්නේ සති 2කට විතරයි. මම මේ ගෙදර තනි වෙලා අවුරුදු ගාණක් දුක් විඳිනෝ. ඇය සුසුමක් හෙළුවාය. සල්ලි තිබුණට වැඩක් නෑ පුතේ. හිතේ සතුටක් බෙදා ගන්න කෙනෙක් නැත්තම්. ඇගේ වචනවල ගැබ්ව තිබූ වේදනාව කවිඳුට හොඳින්ම දැනුනි. ඇය හුදෙක් පොහොසත් කාන්තාවක් නොව ආදරය අහිමි වූ ආත්මයක් බව ඔහුට පසක් විය. ඔහු ඇයලු සනසන්නට මෙන් ඇගේ අතක් මත සියාත තැබුවේය. ඇය දේ මාත තදින් අල්ලාගත්තේ තමාට අවශ්‍ය මේ සහයෝග්‍ය බව කියන්නාක් මෙනි. මේ හැඟීම්බර මොහොත කඩා බිඳ දමමින් එක්වරම නිවසේ ලෑන්ඩ් ෆෝන් එක නාදවන්නට විය. ක්‍රීන් ක්‍රීන්. මේ මහා රෑ කවුද කතා කරන්නේ? දිල්හානි ගැස්සී ගියාය. පුතේ, මේ වෙලාවේ කවුද? ඇය වෙවුලන දෑතින් රිසීවරය ගත්තාය. හෙලෝ. එහා පැත්තෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත. ඇසුනේ ගැඹුරු හුස්ම ගන්නා හඬක් පමණි. කවුද මේ? හෙලෝ. හුස්ම ගන්නා හඬ වේගවත් විය. බියටපත් දිල්හානි දුරකථනයේ විසන්ධි කළාය. කවුරුත් කතා කරන්නේ නෑ පුතේ. හුස්ම ගන්නව විතරයි. අනේ මට බයයි. මේක අර හුරාගෙම වැඩක්ද? අය හඬා වැටෙමින් කවින්දුගේ ළඟටම වී ඔහුව අල්ලා ගත්තාය. බය වෙන්න එපා නැන්දේ. මම මේ දොරවල් සේරම ලොක් කළේ. කාටවත් එන්න බෑ. ඇගේ බිය නිසා ඇති වූ වෙවුලීමත් කවින්දුගේ ශක්තිමත් බවත් අතර ඇය සිර වී සිටියාය. ඇය හිස ඔසවා කවින්දු දෙස බැලුවාය. ඒ මොහොතේ ඔවුන් අතර ඇති වූ නිහඬතාවය තුල දහසක් දේ ලියවී තිබුණි. ඇගේ දැස්වල තිබුණේ හුදෙක් බිය පමණක් නොව වසර ගණනාවක් තිස්සේ තනිව දරා සිටි හැඟීම් සමුදායකි. ඇයට යමක් කීමට අවශ්‍ය බව පෙනුනද වචන පිට නොවිය. හුස්ම වැටෙන හඬ පමණක් ඔවුන් අතර ඉතිරි විය. ඔවුන් දෙදෙනා එසේ සිටියේදී නැවතත් උඩුමහලෙන් අඩි ශබ්දයක් ඇසෙන්නට විය. නැන්දේ, මෙතනම ඉන්න. මම බලලෙන්නම්. මේක ඉවරයක් කරන්නම ඕන. කවින්දු මුළුතැන්ගේ තිබූ යකඩ පොල්ලක්ද අතටගෙන සෙමින් පඩිපෙළ නැග්ගිය. ශබ්දය ආවේ දිල්හානිගේ නිදන කාමරය දෙසිනි. ඔහු සෙමින් කාමරයට ඇතුළු විය. කාමරේ කවුරුත් නැත. නමුත් ඇඳුම් අල්මාරියේ දොරක් බාගට ඇරී තිබුණේ. කවුරුන් හෝ අල්මාරිය ඇතුලේ සැඟවී සිටිනවාද? කවිඳු හුස්ම හිර කරගෙන අල්මාරිය දෙසට ගොස් එකවරම දොර විවෘත කළේය. කිසිවෙක් නැත. නමුත් අල්මාරිය ඇතුලේ තිබූ රහස් ලාච්චුවක් විවෘත වී තිබුණි. සුළඟට එය එරෙන්නට ඇත. එහි තිබූ දේවල් දැක කවිඳු ගල් ගැසී ගියේය. එහි තිබුණේ කවිඳුගේ ඡායාරූප රැසකි. කවිඳු වත්තේ ඇවිදින විට, බැල්කනිය පොතක් කියවන විට, මිතුරන් සමග සිටින විට ගත් ඡායාරූප ඒ අතර විය. මේවා ඈත සිට විශාලනය කරගත් ඒවාය. ඒ අසලම ඇගේ දිනපොතක් තිබුණි. ඒ සුළඟට පෙරලී තිබූ අතර එහි පිටුවක මෙසේ ලියා තිබුණි. මේ තනිකම මට දරා ගන්න බෑ. එහා ගෙදර කවිඳු පුතා දකින වාරයක් පාසා මට හිතෙන්නේ මගේ ජීවිතයේ මගහැරුණු දේවල් ගැනයි. එයාගේ හිනාව දකිනකොට මගේ හිතේ තියෙන පාළු ස්වභාවය මැකිලා යනවා. කවදා හරි දවසක මට එයා එක්ක කතා කරන්න ලැබෙයිද? කවිඳුට සියල්ල වැටහුණි. අද දවසේ සිදුවීම්, ඇගේ බිය, මේ සියල්ල පසුපස තිබුණේ ඇගේ යටිසිතේ තිබූ බලවත් අවශ්‍යතාවයයි. අර හොරා හෝ දුරකථන ඇමතුම සමහර විට ඇගේම සිතේ මැවුණු බියක් හෝ අහම්බයක් විය හැක. නමුත් සත්‍යය නම් ඇය හදවතින්ව ඔහුට ආදරය කරන බවයි. පුතා පිටුපසින් නැසුණු හඬෙන් කවිඳු හැරී බැලුවේය. දිල්හානි දොරකඩ සිටගෙන සිටියාය. ඇය අතේ කවිඳු අරන් තිබූ ෆොටෝ ටික සහ දිනපොත දැක මුලින්ම තිගැස්සුනාය. පසු අගේ මුහුණේ ඇති වූයේ බලවත් ලැජ්ජාවකි. ඇය බිම බලා ගැත්තාය. නැන්දේ, මේ කවිඳු ඇසුවේ මෘදු හඬිනි. ඇය සෙමින් කාමරයට ඇතුළු වී දොරට හේතු වූවාය. මට
සමා වෙන්න පොතේ. මම දන්නේ නැහැ මම කොහොමද මේක කියන්නේ කියලා. ඇය ඉකි ගසමින් අඬන්නට පටන් ගත්තාය. මම අවුරුදු ගාණක් තිස්සේ මැරි ජීවත් වුණේ. පුතා දිහා බලාගෙන ඉන්න එක විතරයි මට තිබුණ එකම සතුට. මම දන්නව මේක වැරදි කියලා. ඒත් මට මගේ හිත පාලනය කරගන්න බැරි වුණා. ඇය ඇඳ විට්ටමට හේතු වී හඬා වැටුණාය. කවින්දුට ඇය ගැන ඇති වූයේ කෝපයක් නොව අපරිමිත අනුකම්පාවකි. තමන් ගැන මෙතරම් ගැඹුරු සෙනෙහසක් සිතේ දරාගෙන සිටින මේ කාන්තාව ගැන ඔහුට දැනුනේ ගෞරවයකි. ඇගේ තනිකම ඔහුට තේරුම් ගත හැකි විය. ඔහු සෙමින් ඇය වෙත ගියේය. ඇගේ දැස් කඳුලින් පිරී තිබුණි. නැන්දේ, අඬන්න එපා. මාව තනි කරන්න එපා පුතේ. මම ආසයි ඔය අතට ජීවත් වෙන්න. ඇය කවින්දුගේ දෑත් අල්ලාගෙන බැගෑපත් වූවාය. පිටතින් ඇද හැල්ලෙන දාරාණිපාත වර්ෂාව ඔවුන්ව ලෝකයෙන් වෙන් කර තිබුණි. මේ මොහොතේ ඔවුන් අතර තිබූ බාධක පවුරු සියල්ල බිඳ වෙටී ගියේය. කවින්දු ඇගේ කඳුළු පිරි මුහුණ දෑතින්ම ඔසවා ගත්තේය. මම නැන්දව තනි කරන්නේ නෑ. ඔහු පැවසුවේ දැඩි විශ්වාසයකිනි. විදුලි බුබුලේ එළිය අඳුරු වී ගියේය. ඉතිරි වූයේ ජනේලයෙන් පෙනෙන අකුණු වෙලිය පමණි. වසර ගණනාවක් තිස්සේ සිර කරගෙන සිටි තනිකම සහ වේදනාව ආදරේ සහ ගැඹුරු බැඳීමක් හමුවේ ධනනමා තිබුණි. කුණාටුවක් මැදින් එරබුණු ලාත්‍රිය අලුත් බැඳීමක ආරම්භයේ සනටුහන් කළේය.